නම්බර් සිස්ටම් වර්ග 4ක් ගැන කතා කරන්න තියෙනවා. එතකොට බයිනරි කියලා කියන්නේ ද්විමය සංඛ්‍යා. එතකොට ඩෙසිමල් කියලා කියන්නේ දශමයේ සංඛ්‍යා. ඔක්ටල් කියන්නේ අෂ්ටමයේ සංඛ්‍යා. හෙක්සඩෙසිමල් කියන්නේ ෂඩ්දශමයේ සංඛ්‍යා. එතකොට දැන් ඔය මොන ගණන් වර්ගේ හදන්න ආවත් හරිද අපිට දැන් අච්චුපතේ නියමිත වෙච්ච ක්‍රමවේදයක් තියෙන. ඒ ක්‍රමවේදයට අනුව ගණන් හදන අයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට අමතරව මෙන්න කෙටි ක්‍රමයක් සරලව මතක් කරන්න හදන්නේ අවශ්‍යය සඳහා විතරයි. අපි මොන සංඛ්‍යා පද්ධතිය දුන්නත් අපිට ඕනම සංඛ්‍යා පද්ධතියක් මුලින්ම ද්විමය කරගන්න පුළුවන් නම් අපිට ගණන් ටික හදන එක ලේසියි. හරිද? ඒ කියන්නේ ආට මොන සංඛ්‍යා පද්ධතිය දුන්නත් කියන්නේ අපිට කතා කරන්න තියෙනවා එතකොට දශමය සංඛ්‍යා, අෂ්ටමය සංඛ්‍යා, ෂඩ්දශමය සංඛ්‍යා කියන මොන සංඛ්‍යා පද්ධතිය දුන්නත් එයාව මුලින්ම ද්විමය බවට පරිවර්තනය කරගන්න. ඊට පස්සේ මම මේ තියෙන ටිකම ලියන්නම්. ඊට පස්සේ අපිට ඒ ඇවිත් තියෙන සංඛ්‍යාව නැවත වතාවක් කැමති සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේකෙදි මම මෙන්න මේ ඉරි උඩ ලියනවා මෙන්න මේ පොඩි සංකේතයක්. හරි. මම මෙයාට දාන්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ අන්ලිමිට් ලෝගෝ එක. හරිද? ඒ කියන්නේ මෙයාට එහෙම ලිමිට් එකක් නැහැ. එයාට අපි ලිමිට් එකක් නැතුව තමයි මේකේ ගණන් ටික හදනකොට පාවිච්චි කරන්නේ බිට් අගයන් ටික. හරි. දැන්වත් ඒක දාන්නම්. හරිද? මෙයාට මම දාන්නම් 4 ඉලක්කම. sorry 3 ඉලක්කම. මෙයාට දාන්නම් 4 ඉලක්කම. මෙයාටත් 3 ඉලක්කම. මෙයාටත් 4 ඉලක්කම. දැන් මේ මොකද්ද කියලා බලලා එකපාරට 3 4යි කියන්නේ කියලා. මේ කියන්නේ බිට්. හරිද? අෂ්ටමයේ සංඛ්‍යාවකට බිට් 3යි. කියන්නේ එක ඉලක්කමකට බිට් 3යි. හෙක්සඩෙසිමල් වලට බිට් 4යි. එන එක අන්තරේ තමයි කියලා තියෙන්නේ. හරි. ඕන ගණන් කීපයක් මම කියලා දෙන්න. අපි මුලින්ම ගත්තොත් 36 කියන සංඛ්‍යාව 36 කියන දශමය සංඛ්‍යාව ඔන්න බලන්න කරන වැඩේ 36 කියන දශමය සංඛ්‍යාව මෙන්න මෙයා 36 කියන දශමය සංඛ්‍යාව මම වාට මුලින්ම ද්විමය කරන්න. ඒ කියන්නේ මේ මැද තියෙන අගය බවට පරිවර්තනය කරන හැටි කියලා දෙන්න හදන්නේ. අර්ධ වරහන දාලා උන ද්විමය නිසා මේ විදියට දැම්මා. මම මේ අමතක වෙච්ච අයට මතක් කරන්නයි මේ සපෝට් එක දෙන්නේ. එතකොට මේ දශමය සංඛ්‍යාව ද්විමය කරනකොට බලන්න දශමය සංඛ්‍යාව ද්විමය කරනකොට අපි මෙතන දාලා තියෙන්නේ අන්ලිමිට් ලෝගෝ එකනේ. හරිද? ඒ කියන්නේ මේකේ බිට් වලට සීමාවක් නැහැ. බිට් වලට සීමාවක් නැහැ කියන්නේ අපිට 1 2 4 8 16 32 64 කියලා එක දිගට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලිමිට් එකක් නැහැ මේගොල්ලන්ට. හරිද? ඒ හින්දා වෙන මම ලියනවා 36 නේ හදන්න තියෙන්නේ. 1 2 4 8 16 32 64 ලියන්නේ නැහැ 36 ඊට වඩා කුඩා නිසා. ඊළඟ අපිට දීලා තියෙන සංඛ්‍යාව 36 එයාගෙන් අඩු කරන්න පුළුවන් ද බලනවා පළවෙනි ඉලක්කම 32ක් පුළුවන්. ඒ නිසා එතෙන්ට එකේ ඉලක්කම දාලා 32ක් අඩු කරාම 4යි. 4න් 16ක් අඩු කරන්න බෑ බිංදුවයි. 4න් 8ක් අඩු කරන්න බෑ බිංදුවයි. 4න් 4ක් අඩු කරන්න පුළුවන් 1යි. 4න් 4 අඩු කරාට පස්සේ උත්තරේ බිංදුව වෙන නිසා අනිත් හැමෝටම බිංදු දැම්මා. හරි. ඔන්න ද්විමය බවට පරිවර්තනය කරලා ඉවරයි. හරිද? දැන් මේකම අපි හදමු 36 කියන සංඛ්‍යාව 36 කියන සංඛ්‍යාව අපිට කිව්වොත් අෂ්ටමය බවට පරිවර්තනය කරන්න කියලා. එතකොට අපි කරන්න ඕන මෙහෙමයි. දශමය සංඛ්‍යාව ද්විමය කළා එන උත්තරේ අෂ්ටමය කරන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි දශමය සංඛ්‍යාව දැන් ද්විමය කරන්න දැන් ටිකකට කලින් මම මේ උත්තරේ ගන්නම් පල්ලෙහාට 1.2 හරි. දැන් අපි ළඟ ද්විමය සංඛ්‍යාව තියෙනවා. ඒක අෂ්ටමය කරන්න කිව්වොත් අෂ්ටමය සංඛ්‍යාවකට බිට් 3යි. බිට් 3ක් නිසා පිටිපස්සේ නම් 3 දෙනා වෙන් කරනවා. පිටිපස්සේ නම් 3 දෙනා වෙන් කරා. එතකොට අපි ලියනවා බිට් 3ක් නිසා 1 2 4 1 2 4 කියලා ලියනවා. එකේ ඉලක්කම තියෙන 4 ගාව එකේ ඉලක්කම තියෙන 4 ගාව මෙන්න අෂ්ටමය වෙලා ඉවරයි. ඔච්චරයි ගාන. ඊළඟ අවසාන ගාන 36 කියන දශමය සංඛ්‍යාව අපිට 16 පාදයට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් මුලින්ම කරන්නේ ඒක ද්විමය කරගන්න එක. අපි ද්විමය කරපු නිසා මම උත්තරේ ගන්නම් 1.2 1.2. එයා මොකද කරන්න ඕන? එයා 16ට හරවන්න ඕන. 16ට බිට් 4යි. ඒ නිසා පිටිපස්සේ ඉඳන් අපි 4 4 වෙන් කරනවා.
ඒතර ස්ථානීය අගයන් ටික 1 2 4 8 1 2. හරිද? දැන් එතන මෙතන 4 ඉලක්කම ගාව තියෙන්නේ 4. ඊළඟ ඔප්ෂන් එක මෙන්න මෙතන 2යි. 16 පාදයට පරිවර්තනය කරලා ඉවරයි. ඔන්න ඔහොම තමයි එතකොට අපිට දශමයේ සංඛ්‍යාවක් දුන්නොත් වෙනත් සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරන්නේ ඔන්න කොහොමයි.